මගේ ආදරණීය වියතුනේ දැන් මාතෘකාව යහන්න මොකද වැඩිවෙන අපරාධ වල අවුලීමට කත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ නීතියට කාර්යපරිපාලනයේ මේ සංශෝධන ගෙනීමට ඔය කතාව ඔළුවේ තියාගන්න. දැන් මේ ලංකාව ඇතුලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 වගන්තියටදී දක්වලා තියෙනවා අප්‍රමාදීව දින 15ක ඇතුළත විමර්ශනය කරන්න ඕනේ. විමර්ශනය කරන්න බැරි නම් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඔය කතාව ඔළුවේ තියාගෙන මම මගේ කරුණු දිහාට හැරුණාට පස්සේ ක්‍රයිම් රේට් 2023 වාර්තාවට අනුව ලංකාව ඇතුලේ 2023 අවුරුද්දේ වාර්තා වෙන සමස්ත අපරාධ ප්‍රමාණය 44969යි. ඒකේ පෙන්ඩිං ඒ කියන්නේ තාමත් විසඳලා ඉවර නැති ඒවා 36290යි මගේ ආදරණීය මිතුරේ. අක්කලා හතර දෙනා ඔළුව වෙනකොට කොහොමද 125කටවත් වඩා 125ක්වත් අඩුම තරමේ විසඳලා ඉවර කරලා නැහැ. අප්‍රමාදීව විමර්ශනයක් සිද්ධ කරලා දෙනවද? දැන් එතකොට කාර්යපරිපාලනයේ නීතියට සංශෝධන ගෙනාවා කියලා අප්‍රමාදීව විමර්ශනයක් සිද්ධ කරද නෑ මගේ ආදරණීය මිතුරේ. නෛතික ප්‍රතිචාරය හා ප්‍රතිපෝෂණය ආරක්ෂක කරන එක ඇතුලේ අපි දකිනවා ඒක වේගවත් කරන්න ඕනේ. නායකතුමා පදනමේදී කියනවා ඒක වේගවත් වෙන එකත් එක්කලා තමයි අපි දකින්නේ ලංකාව ඇතුලේ වැඩි වෙන අපරාධ වල අවම කිරීමත් එක්කලා අවම කිරීමට කරන්න පුළුවන් කියලා. එතනට එහාට ගියාට පස්සේ මගේ ඊළඟ කාරණාව ගියාට හැරුණාට පස්සේ ලංකාව ඇතුලේ අපරාධ වල මිනිස්සු බලයන් නැත ගණේ කුල සංජීව ඝාතනය එක සැකකාරියක් තාම හොයාගන්න බෑ. දැන් මේ වගේ තත්ත්වයක් තියෙද්දි ලංකාව ඇතුලේ නීතියට මිනිස්සුන්ට තියෙන බය නැති කරලා යනවා. ලංකාව ඇතුලේ මිනිස්සුන්ට පොලිසිය ගැන තියෙන අවිශ්වාසය වෙන්න පටන් ගන්නවා. අයියෝ පොලිසියට අපරාධකාරයෙක් හොයාගන්න බෑනේ. සිද්ධිය වෙලත් සති දෙකක් විතර වෙනවා. තාමත් එක සැකකාරියක් පොලිසියට අල්ලගන්න බෑ. නුත් එහාට ගියාට පස්සේ වැඩි එද ගණේ පොළ සංජීව ඝාතනයේ සැකකාරිය අපි දන්නේ නැහැ. දේශබන්දු දෙන්න මොන අපි දන්නේ නැද්ද කියන්නකො. එහෙම එක්කෙනෙක්ව සතියක තිස්සේ ඉඳලා තාමත් හොයාගන්න බෑ. දැන් එතකොට ලංකාවේ නායක ප්‍රතිශත